රූමත්තු ඔබ කිමෙද දරුවෙකු සමග තනි වී කිමද නැගණිය නිහඬ මින්පෙර ඔබ දැකෙත්තා නම් ඉස්මරණය නොවේ. හා සංකා කිමද නැගණිය මා මේ නුවරාදර කුඩා ග්‍රාමයක විසෙන ස්ත්‍රියක් නේ. මාගේ දරුවා සුරායිම මල ශෝකේ හදාවල පෙමින්න නතර මගදී ඔබ දුටු වෙමි. ඔබට උපකාර කිරීමට ලැබීම මා ලද විශාල වාසයකි. දරුවාට ලබා දෙනු මා ශීලය පුවා නලවා ගන්නම්. ඔබ ගොස් ඔබේ කල්පන සැබෑවකි සොඳුරිය. සියොතුන්ගේ කිචිපිචිය විඟුම්ගේ කුම්නාදය බොහෝ අපූර්වයි. ඔබගේ සුන්දරත්වයෙන් මේ උයන තවත් අලංකාර වනවා සොඳුරිය. පණිතුමනි. දකුණු යව මැදුම්ගම සිටු කුමරිය නොවේද මේ කිමද මේ හුදකලාව? යසයි මිනිකින් කිනිහඬ. ඔබ කෙසේනම් මා හඳුනාගත්තේද නන්නේනි? මින්පෙර අප දැක ඇති බවක් නම් ස්මරණය නොවේ. මෙවන් සුන්දර වූ සිටු කුමරියක් වෙන කොහිවේද? ඉතින් මට හැඟී යනුයේ ඔබ නර්තන ලීලාව සමර්ථ බවයි. අපට ඔබගේ දස්කම් දකින්නට නොහැකියේද? නොහැකි වීමට කාරණා කිවද? මට වඩාත් අවකාශය දිය හැකිද? ඔබ හට ශෝක වීද? නැත ස්වාමීනි, ප්‍රියයන්ගෙන් වෙන්වීම ලෝක ස්වභාවය බව මා දනිමි. ස්වාමීනි, කුමක්ද කෞෂාලක සිටේ? කුමක් නමුත් මහත් වූ කෝලාහලයක ලකුණු දිස්විය. සොඳුර, මා සිතුනේ දකුණු යව මෙතුමගම සිටුතුමා පැමිණෙන්නේද? ඔබ ගොස් මදක් විපරම් කර බලන්න. මා ගොස් මේ කෝලාහලයට හේතු සොයා පැමිණෙන්නේ.
ස්වාමීනි මහෝෂධ පඬිතේනි පැනයක් ඇත්තේ ඔබ වහන්සේ විසින් ලක්සමෙන් වනාය කුමක් වේද කාරණාව? පුත්‍ර ප්‍රශ්නයකි දේවය පුත්‍ර ප්‍රශ්නයකි ඒ ස්වාමීනි මේ මහ උගතෝ මෝටික ප්‍රශ්නයකි. ස්වාමීනි මාර දිසෝද මිසිටින අතරතුර මේ ඉස්සිය පැමිණේ මුසාවත් ස්වාමීනි. ස්වාමීනි මා යම් ආකාරයකින් යුක්තිය පසඳ කරන්නේද? තොප සැම එහි පිහිටුව මනාව. එසේ ස්වාමීනි බාලකේ ගොස් දණ්ඩක් රැගෙන. කුමද්ද ස්වාමීනි කුමක් සඳහාද අවසර මැනවි. බාලකේ මා කී දේ පමණක් කරනවා. දරුවා මාහට ලබා දී තොප දෙදෙනා මේ රේඛාවෙන් දෙපසට වන්න. මේ මාගේ දරුවා යම් ආකාරයකින් යුක්තිය පසඳ කරන්නට අවශ්‍ය වන්නේ නම් මා කියන දේ පමණක් කරනවා. මාගේ දරුවා තොප දරුවාගේ ශීර්ෂයෙන් තොප දරුවාගේ පාදෙන් අල්ලාගෙන තමා වෙත ඇද ගන්න. දරුවා ඇදී යන්නේ කා වෙතද? ඈම මව්වන වෙත. මාගේ සේනා මේ කරන්නද ස්වාමීනි. මේ මාගේ දරුවා. නැත්නම් මේ මාගේ දරුවා. දරුවන් කෙරෙහි වැදුවන්ගේ ආලයක් වේද නැතහොත් ඇදුවන්ගේ ආලයක් වේද? දුවන්ගේ ආලයක් වේ ස්වාමීනි ඉතින් එසේ වේ නම් තොප සැමට හැඟී යන්නේ මේ දරුවා වඩා උන් තැනැත්තිය මව්වන බවක්ද නැතහොත් හැරපියා උන් සිටින තැනැත්තිය මව්වන බවක්ද? හැරපියා සිටින තැනැත්තියම ඔබ ස්වාමීනි ස්ත්‍රිය දරුවා ලබා දෙන සැබෑ මව් වෙත. මේ මාගේ දරුවා තොපගේ මුලාවෙන් පළක් වන්නේ නැති දරලා ලබා දෙන්න. ඔබට දීර්ඝායු වේවා. ස්වාමීනි මහෝෂධ පඬිතේනි ඔබ කෙසේනම් මේ දැනගත්තෙහිද? මෑ ඇසිපිය නොයලන බැවිනු මෑට ඡායාවක් නොමැති හේනු කිසිවෙකුත් ගැන උපන් සැක සංකා නොමැති හේනු මෑ යක්ෂණියක් බව මාහට හැඟේ. එසේ ස්වාමීනි ඔබට දීර්ඝායු වේවා. ස්වාමීනි මාගේ දෙපාරුතාව උත්සන්න වී ඇත. එම නිසා මට යෑමට අවසර. යහපත යක්ෂණිය හෙලි කරන තොපේ සැබෑ අනන්‍යතාවය. තොප කුමක් සඳහා මේ දරුවා පැහැරගත්තේද? අහෝ අනුවන යක්ෂණිය තොප මේ කරගනු ලබන්නේ මහත් වූ අකුසලයකි. මේ නිසාවෙන් අවීචි මහා නරක ආදී ಜಾති ಜಾති හිත් පැසවීමට සිදුවන ලද. ඒ නිසාවෙන් මාස භක්ෂණයෙන් තොරවන. අහෝ යක්ෂණිය තොප මේ මහත් වූ මුලාවකින් සිටින. මේ මියලු නුවර වනාහි භවභෝග වලින්ද ධන ධාන්‍ය වලින්ද ශාස්ත්‍රීය වූ භූමියකි. ඉතින් තොපගේ කුසගිනි නිවාලීමට ඒවා අනුභව කරමු. මාංශ භක්ෂණයෙන් වළකී ප්‍රාණඝාතයෙන් වළකී එම්බා යක්ෂණිය තොප පෙර ආත්ම භවයේ මේ සා කුසල කම් කොට මේ ආත්ම භවයේ යකනියක් විපදෙත්. තොට අවසි වන්නේ මේ ආත්ම භවයේ මෙලෙසේ අකුසල කම් කොට ලබන ආත්ම භවයේ යක්ෂණියක් විපදීමට. සීය ලබා ගන්න. සමාදන් වන මේ සීලය පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ගච්ඡාමි ධම්මං සරණං
ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. Thank you.